Hello guys! ඕගොල්ලෝ දන්නවද යුනික් කස්ටමර් 3D කැරක්ටර් නිර්මාණය කරන එකෙන් බ්‍රෑන්ඩ් අයිඩෙන්ටිටි ගොඩනංවන්න පුළුවන් කියලා. එමගින් කස්ටමර් කෙනෙක්ට මෙමරබල් එක්ස්පීරියන්ස් එකක් ලබා දෙන්න පුළුවන්. කල්පනාකාරීව නිර්මාණය කරන ලද ආකෘති, සමාගමක වටිනාකම් සහ ටෝන් එක, මිෂන් එක පිළිබඳ පිළිබිඹු කරන්න පුළුවන්. බොහෝ බ්‍රෑන්ඩ්ස් තමන්ගේ මාකටිං කැම්පේන්ස් වල බ්‍රෑන්ඩ් සිම්බලයිස් කරන්න මස්කොට් නිර්මාණය කරන්න මේ කස්ටම් 3D කැරක්ටර් හදනවා. මේ වගේ කස්ටම් 3D කැරක්ටර් භාවිතා කරන එකෙන් ඇඩ්වර්ටයිස්මන්ට් වල පර්සනබල් ඔඩියන්ස් එකට සාපේක්ෂ බවක් ඇති කිරීම සහ එමගින් බ්‍රෑන්ඩ් එකට තියෙන විශ්වාසය සහ බැඳීම බ්‍රෑන්ඩ් ලෝයල්ටි එක වැඩි කරන්න පුළුවන්. තවද ඇනිමේටඩ් හෝ ඉන්ටරැක්ටිව් 3D මොඩල් භාවිතා කරනකොට ඩයිනමික් මූව්මන්ට් නිසා අවධානය ඉක්මනින් අල්ල ගන්න පුළුවන්. කන්ටෙන්ට් එක තවත් ඉම්පැක්ට්ෆුල් වෙනවා. උදාහරණයක් විදියට මොආනා කැරක්ටර් එක ගන්න. ඒක දැක්කම මතක් වෙන්නේ මොකද්ද? ඩිස්නි ස්ටුඩියෝ එක. ශ්‍රේක් කැරක්ටර් එක දැක්කම මතක් වෙන්නේ ඩ්‍රීම්වර්ක් ස්ටුඩියෝ එක. ඩියගෝ කැරක්ටර් එක දැක්කම මතක් වෙන්නේ Blue Sky Studio එක. බස් ලයිටියර් කැරක්ටර් එක දැක්කම මතක් වෙන්නේ Pixar Studio එක. ග්‍රූ කැරක්ටර් එක දැක්කම මතක් වෙන්නේ Illumination Studio එක. මෙන්න මෙයාව දැක්කම මතක් වෙන්නේ Knife Cool Studio එක. මතක් වෙන්නේ නැද්ද? දැන් මතක් කරගන්න. හොඳයි. තව මේකේ වාසි ගොඩක් තියෙනවා. කස්ටම් 3D කැරක්ටර් භාවිතා කරනකොට බ්‍රෑන්ඩ් එකේ ඉමේජරි එක වෙනත් කම්පිටිටර්ස් අතරින් කැපී පෙනෙන එකක් වෙනවා. සමාන ඇඩ්ස්, සමාන විෂුවල් ගොඩක් තියෙන නිසා යුනික් කැරක්ටර් ඩිසයින් එකක් තිබුණොත් බ්‍රෑන්ඩ් එක ඉක්මනින් හඳුනා ගන්න පුළුවන්. ඒක නිසා ටිකක් යුනික් වෙන්න. ඉතින් මගේ TikTok එක follow කරන්න guys. මගේ YouTube channel එකේ නම මම caption එකේ දාලා තියෙනවා. ගිහිල්ලා ඒක subscribe කරලා එන්න.